2026 වසරේ ආරම්භයත් එක්ක ලෝක දේශපාලනයේ තවත් විශාල ආතතියක් උදා වුණා. ලෝකයේ බලවත්ම රටක් වන යුනයිටඩ් ස්ටේට්ස් සහ මැද පෙරදිග බලවත් රටක් වන ඉරානය අතර දිගු කාලයක් තිබුණු ආරවුල අවසානයේ යුද්ධයක් ලෙස පුපුරා ගියා. මේ ගැටුම පටන් ගත්තේ දේශපාලන තර්ජන වලින් සහ හමුදා ආතතියෙන්. අවුරුදු ගණනාවක් තිස්සේ ඇමරිකාව කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික අවි වැඩසටහනක් සංවර්ධනය කරන බවයි. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානයේ තෙක්. ඉරානය ඒ චෝදනා ප්‍රතික්ෂේප කළා. ඔවුන් කියා සිටියේ තමන්ගේ වැඩසටහන සම්පූර්ණයෙන්ම සාමකාමී අරමුණු සඳහා බවයි. නමුත් කාලයත් සමග මේ ආතතිය තවත් වැඩි වුණා. එක රැකදී ලෝකයම අහස දෙස බලමින් සිටිද්දී ඇමරිකා හමුදා විසින් ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළා. විශාල යුදයානා ඩ්‍රෝන් සහ මාර්ගදර්ශක මිසයිල භාවිතා කරමින් එල්ල වූ මේ ප්‍රහාර ඉරානයේ හමුදා කඳවුරු කිහිපයක් විනාශ කළා. ඒත් මේකෙන් කතාව ඉවර වුණේ නැහැ. ඉරානයත් ඉක්මනින් ප්‍රතිප්‍රහාර ආරම්භ කළා. ඔවුන් බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන් භාවිතා කරමින් ඇමරිකා හමුදා කඳවුරු සහ මැද පෙරදිග රගමල් කිහිපයකට ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාර නිසා මුළු මැද පෙරදිග කලාපයම ආතතියෙන් පිරුණා. ඒ අතරතුර ලෝකනායකයන් බොහෝ දෙනෙක් මේ ගැටුම නවත්වන්න කැඳවීම් කළා. කෙසේ වෙතත් යුද්ධයේ ගිනි තවත් ඉහළ යමින් තිබුණා. විශේෂයෙන්ම ලෝකයට වැදගත් තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ස්ට්‍රේට් ඔෆ් හෝමුස් අවටත් ආරක්ෂාව දෙඩි කළා. මේ මාර්ගයේ අවහිර වුණොත් ලෝක තෙල් සැපයුමට බරපතල බලපෑමක් ඇතිවිය හැකි නිසා ලෝක ආර්ථිකයත් මේ යුද්ධය නිසා අවධානමට ලක් වුණා. දින කිහිපයක් ඇතුළතම ගුවන් ප්‍රහාර, මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන් ප්‍රහාර එකිනෙක සිදු වුණා. නගරවල ජනතාව බියෙන් පලා යනවා. හමුදා බලකා දහස් ගණනක් සටන් භූමියට යවනවා. ලෝකයේ විශාල රටවල් මේ ගැටුම තවත් විශාල ලෝක යුද්ධයක් වෙයිද කියන බියෙන් බලමින් ඉන්නවා. අදත් මේ ගැටුම සම්පූර්ණයෙන් නතර වෙලා නැහැ. ඒ නිසා ලෝකයම තවමත් එකම ප්‍රශ්නයක් අහනවා. මේ යුද්ධය කොතනින් අවසන් වෙයිද? නැත්නම් මේක තවත් විශාල ලෝක යුද්ධයක ආරම්භයක් වෙයිද? මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.